හායි ආදරණීය යාළුවනේ ඔබට සිත් සතුටින් පිරෙන ප්‍රීතිමත් සුදීප්තිමත් ආදරණීය දවසක් වේවා. රතිඤ්ඤ සද්දයකුත් ඇහුණා. ඉතින් සතුටින් ඉන්න. හදවත ලැබ්ඩබ් ගන්නවා සමහර වෙලාවට රතිඤ්ඤ සද්ද ඇහෙනකොට. වැඩි රතිඤ්ඤ දාන්න එපා. මේ ඔබේ අවධානය පිණිසයි. රතිඤ්ඤ දාන්න එපා. මොකද අහිංසක අස්කරන සත්තු ඉන්නව හැමතැනම. ඒ අහිංසකයන්ගේ ජීවිත විඳවනවා විඳවන්නට සලස්වනවා. එහෙම නැත්නම් සදහට මේ ජීවිත මිය දෙනවා. හේතුව මේ රතිඤ්ඤ වල බලපෑම. ඔබ දන්නවාද නොදන්නවාද? පින් සිද්ධ වෙයි. රතිඤ්ඤ දාන්න එපා. මොකටද? ඔබට සැනකෙලියක් අවශ්‍යයි නම් ආදරය බෙදලා ඔබ සතුටු වෙලා අනිත් අයව සතුටු කරන්න හරි විදිහට. එහෙම නැතුව රතිඤ්ඤ දාලා කන්නඩි පුපුරවලා අහිංසක සත්තුන්ගේ හදවත නතර වෙනවා රතිඤ්ඤ සද්දෙට. හරිද? එයාලා ගොඩාක් බය වෙනවා. එයාලා ඇඳයට හැංගෙනවා. ලෝකේ හැංගෙන්න පුළුවන් රහස්‍යම තැනක උනත් හැංගෙන්න එයාලා හොයාගෙන යාවි. ඒ රතිඤ්ඤ සද්දට ඒ තරම් බයයි. ඉතින් පින් සිද්ධ වෙයි යාළුවනේ. ගොඩාක් කරුණාවෙන් ඉල්ලන්නේ මේක හොඳට තේරුම් ගන්න. හේතුව මේක ඇත්තටම ඔයාලා බුද්ධියෙන් තේරුම් අරන් මේක වටහාගෙන ක්‍රියාත්මක කරන්න ඕන දෙයක්. මේක කිය ඉන්න බෑ. හේතුව මේක තේරුම් ගන්න. අහිංසක අසරණ සත්තු හැම තැනම ඉන්නවා. හරිද? ඉතින් රතිඤ්ඤ දාන්න එපා. රතිඤ්ඤ දාන්න එපා. ඔයාලට රතිඤ්ඤ දාන්න හිතෙනවනම් චටපටස් ගාලා කම්මලට ගහ ගන්න. ඒක වේදනාවයි නේද? එතකොට අහිංසක සත්තුන්ගේ හදවත පුපුරලා ගියාම, හදවත නතර වුණාම, එයාලට හානි වුණාම, එයාලට විපත් වුණාම ඒක ගැන කවුද හිතන්නේ? ඒ ගැන කවුද කතා කරන්නේ? ඒ වේදනාව කියන්නේම කරන්න පුළුවන්ද? බැහැ නේද? රතිඤ්ඤ දාන්න එපා. රතිඤ්ඤ වෙනුවට දුමාරේ සින්දුව ගල් කටස් සින්දුවක් දාලා නටන්න. රතිඤ්ඤ එපා. පින් සිද්ධ වෙයි යාළුවනේ. රතිඤ්ඤ එපා. ජීවිත හිමි කරනවා. ජීවිත විඳවන්න සලස්වනවා. ඒ හින්දා රතිඤ්ඤ දාන්න එපා. අවුරුද්දකට සැරයක් අපි හිතමු අවුරුද්දකට තමන්ගේ අවුරුදු කාලවල වලට තමන් කොච්චර රතිඤ්ඤ දානවද? කොච්චර සද්ද සහිත දේවල් පාවිච්චි කරනවද? හරිද? එතකොට ඒක මේ ඔයාලා ෆන් ගත්තට ඒක අහිංසක ජීවිත විඳවන්න සලස්වීමත් අහිංසක ජීවිත වෙනසීමත් සතහට මේ අහිංසක ජීවිත මෙලවින් තුරන් කිරීමත් සිද්ධ වෙනවා ඒ දේවල් නිසා. ඒ හින්දා ඔබට ෆන් එකක් ඕන නම් ඇත්තටම මම මේ කියන්නේ ඒක ඇත්තටම මේ වචනයටත් මම එච්චර කැමති නැහැ. ෆන් එක. කමක් නැහැ ඉතින්. ෆනි කියමු ෆනි. ඔබට යම්කිසි විනෝදාත්මක ආස්වාදයක් ඕන නම් රතිඤ්ඤ දාන්න එපා. පින් සිද්ධ වෙයි රතිඤ්ඤ දාන්න එපා. ඒ වෙනුවට ඔයා සින්දුවක් දාගෙන නටන්න. ඒත් අල්ලපු ගෙවල් වලට ඊට එහා ගෙවල් වලට එහෙන්න විදිහට නෙවෙයි යම් තාක් දුරට වලින් එක තියාගෙන ලොකුවට දාන්නත් එපා. ඒක අනිත් මිනිස්සුන්ට කරදරයක්. ඔබේ සතුට හැම වෙලාවෙම තවත් කෙනෙකුට යහපතක් නොවේ. ඒ බව හොඳට තේරුම් ගන්න. ඔබේ සතුට හැම වෙලාවෙම අන් කෙනෙකුට අන් සතෙකුට යහපතක් නොවේ. ඒක සම්පූර්ණයෙන්ම අයහපත පිණිස සිදු විය හැකිය. අයහපත පිණිස උවද විය හැකිය. ඒ හින්දා රතිඤ්ඤ දාන්න එපා. රතිඤ්ඤ දාන්න එපා. සාමාන්‍ය වෙලෙම් එකෙන් සින්දුවක් දාගෙන ඇති තරම් නටන්න. ආදරණීය යාළුවනේ මේක හොඳ. ඒ කියන්නේ kindly request එකක්. ඇත්තටම රතිඤ්ඤ දාන්න එපා. පුපුරන ද්‍රව්‍ය දාන්න එපා. ඔයාලා පුපුරනකොට එයාලගේ ජීවිත පිපිරෙනවා. ඒක පව්. ඒ පව කරන්න එපා. ඔයාලට ඕන නම් සතුටින් විනෝදාස්වාදයක් ලබන්න සාමාන්‍ය විදියට කාලා බීලා චුට්ටක් ෆනි වීඩියෝස් බලලා සින්දුවක් දාගෙන නටන්න. එච්චරයි. රතිඤ්ඤ දාන්න එපා. අහිංසක ජීවිත සදාටම නතර කරනවා. ඒ රතිඤ්ඤ වලට, ඒ රතිඤ්ඤ ශබ්ද වලට, ඒ පිපිරීමට. ඔබේ විනෝදයේ පිණිස රතිඤ්ඤ පුපුරුවා තවත් ජීවිත සදාටම පුපුරුවා හරින්න එපා. හරි නේද? ඉතින් සතුටින් පරිස්සමෙන් හොඳින් ඉන්න. ආදරෙයි ජයශ්‍රී බොහොම ස්තුතියි.